ආයිබෝවන් අද මැහුම් පාඩමෙන් ඉදිරිපත් කරන්නේ විශේෂ ඉල්ලීමක්. ඒ කියන්නේ අපෙන් අහලා තිබුණා දිග කලිසමට පතරමක් සකස් කරගන්නේ මොන අන්දමින්ද කියලා. ඒක තමයි අද පාඩමෙන් මම උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපිට මෙමි කීපයක් අවශ්‍ය වෙනවා. කියන්නේ ඉන, උකුල, දණහිස දක්වා උස, ඉන සිට දණහිස දක්වා උස, දණහිස වටපළල, සම්පූර්ණ උස, විලුඹ වටපළල, සම්පූර්ණ කරුව. ඉතාම වැදගත් නිම්මක්. ඒක මනින්නේ අපි ඉන ඉදිරිපස ඉනුම් පටේ තියලා කකුල් දෙක අතරින් පිටුපසට ගෙනියන්න ඕනේ. පිටුපස ඉන දක්වා. ඊට පස්සේ සම්පූර්ණ කරුව මැනගත්තට පස්සේ අපි මනින්න ඕනේ ඉදිරිපස කරුව. ඒක මනින්නේ අපි ඉනේ සිට කකුල් දෙක අතරට තියෙන දුර. ඒකෙන් අපිට පුළුවන් පිටුපස සකස් කරගන්න ලේසියෙන්ම. දැන් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ මිමි කීපය අරගත්තට පස්සේ ලයින්ස් එකක් හඳින්න ඕනේ. දිගටම මේ වගේ හරහටයි පහළට රේඛා දෙකක් ඇඳලා ලයින්ස් එකක් ඇඳ ගන්නවා. ඇඳගෙන අපි ඒ ලයින්ස් එක හැම වෙලේ සාහට අපි A කියලා දානවා අපේ පහසුවට. ඊළඟට අපි ඉදිරිපස කරුව උදාහරණයක් වශයෙන් මම අඟල් 11ක් අරන් තියෙනවා. ඒ අඟල් 11 අපි ලකුණු කරනවා A සිට පහළට. මම ඒක B කියලා දානවා. අඟල් 11යි ඒ කරුව ඉදිරිපස කරුව. මේකෙන් අපි සම්පූර්ණ කරුව 25ක් වුණොත් පිටුපස කරුව වැටෙන අඟල් 14ක් පමණ. ඊළඟට අපි මේ හරස් රේඛාවේ ලකුණු කරන්නේ අපි තමන්ගේ උකුල හතරෙන් බෙදලා අඟල් භාගයක් එකතු කරලා. අපි ඒක දාමු C කියලා. දැන් අරගෙන අපි කරන්න ඕනේ චතුරස්‍රයක් ඇඳ ගන්න ඕනේ. මේ B හරහා අපි කරුව තරගත්තා. උකුලත් අරගෙන අපි මේ වගේ චතුරස්‍රයක් ඇඳ ගන්නවා. මේ චතුරස්‍රය අපි A, B, C, D කියලා නම් කරමු. ඊළඟට අපි ඉදිරිපස කරුව ඇඳ ගන්න ඕනේ මේ විදිහට. මේ රේඛාව B ඉඳලා ඉදිරියට කෙලින් ලකුණු කරන අඟල් 1මාරක් විතර දිගට. මේ කරුව ඇලේ අඳින්න කරන්නේ. අඟල් 1මාරක් ඉස්සරහට ලකුණු කරනවා. උඩටත් අපි අඟල් 1මාරක් ලකුණු කරනවා. ලකුණු කළා අපි මේ මැද ඉඳලා මේ B ලක්ෂයේ මැද ඉඳන් අඟල් භාගයක් පවුණු මෙහෙම ලකුණු කරගෙන මේ කරු හැඩය මෙන්න මේ ආකාරයෙන් ඇඳ ගන්නවා. මෙන්න මේ වගේ කරු හැඩය අඳිනවා. දැන් මේ කරු හැඩය ඇඳලා වුණාට පස්සේ මේ කරු හැඩය අපි මෙතන ඉඳන් නැවත මනින්න ඕනේ අඟල් 11ක් තියෙන දෙක බලන්න. දැන් අපි ගත්ත ඉස්සෙල්ලා AB අඟල් 11යි කියලානේ. දැන් ඉදිරියට ආවම අපේ කරු හැඩය ටිකක් ලොකු වෙනවා. ඒක නිසා අපි මේ එළියට ගත්ත ලක්ෂයේ ඉඳලා රවුමට මනිනවා කරු හැඩය. ඒතර ඒ වලින් පල්ලෙහාට තමයි අපිට එන්නේ. මේක තමයි අපිට එන ලක්ෂ්‍යය. දැන් ඉදිරිපස ඉනට අපි එන්න මේ ආකාරයෙන් සම්බන්ධ කරනවා මේ ලක්ෂ්‍යය හරහා. මෙන්න මේ රේඛාව තමයි අපි ඉන රේඛාවකට ඉදිරිපස සලකන්නේ. දැන් අපි මේ රේඛාවේ ඔයගලට සකස් කරගන්න ඕනේ තමන්ගේ ඉනේ මිම්ම හතරෙන් බෙදලා අඟල් 1මාරක් එකතු කරලා ඒ මිම්ම මේකේ ලකුණු කරගන්න. සමහරවිට C ලක්ෂයෙන් එළියට යන්නත් පුළුවන්, ඇතුළට එන්නත් පුළුවන්. ලකුණු කරගෙන අපි මේක සම්බන්ධ කරන්න ඕනේ මේ ආකාරයෙන් මේ රේඛාවට. දැන් මේ පහළ තියෙන්නේ අපේ ඉදිරිපස ඉන. දැන් අපි 1මාරක් එකතු කරේ අපිට ඉස්සරහට ප්ලීට් එකක් අවශ්‍යයි. ඒ ප්ලීට් එක දාන්නේ අපි මේ පහළ ලක්ෂයේ ඉඳන් අඟල් 3ක් ලකුණු කරලා මෙහෙම රේඛාවක් ගහ ගන්නවා. නැවත 1මාරක් ලකුණු කරලා තව රේඛාවක් ගහනවා. මේ දුර ඇවිල්ලා 1මාරයි. මේක තමයි අපේ ප්ලීට් එක. ඒ ප්ලීට් එක නැවුව ගමන් අපිට අපේ ඉනෙමිම නිවැරදිව ලැබෙනවා. දැන් මේක සකස් කරගත්තට පස්සේ අපි සම්පූර්ණ උස ලකුණු කරන්න ඕනේ ඒ සිට පහළට. සම්පූර්ණ උස ලකුණු කරන්න ඕනේ. ලකුණු කරලා හරස් රේඛාවක් ඇඳ ගන්නවා. මේ වගේ හරස් රේඛාවක් අඳිනවා. ඇඳලා අපි මේ පහළ ලක්ෂයේ ඉඳලා එළියට අඟලක් අරගෙන ඒක අපි ඉකිලි මූට්ටුව වශයෙන් මේ වගේ සම්බන්ධ කරනවා. එළියට අඟලක් අරගෙන මේ වගේ සම්බන්ධ කරනවා. දැන් අපි මේක ඇඳලා පස්සේ අපි කරන්න ඕනේ මේ එළියට ගත්ත ලක්ෂයේ ඉඳන් මේ ලක්ෂය හරහා මේ රේඛාව තියෙන මේ විදිහට ඊට පස්සේ අපි ධනිස දක්වා උස ලකුණු කරනවා ඒ ඉඳලා පහළට. ධනිස දක්වා උස. ඊළඟ ධනිස දක්වා උස් ලකුණු කරනවා. ලකුණු කරලා අපි මෙහෙම රේඛාවක් ගහනවා. ගහලා ධනිස වටපළල
දැන් ධනිස වටපළල 20ක් ගත්තොත් මෙතන නම් අපි ලකුණු ගන්නේ 10යි. ධනිස වට සම්පූර්ණ වටපළලේ භාගයක් ලකුණු කරනවා. ඊළඟට පය වටපළල. බිම හරියට ගන්න ඕනේ. මම උදාහරණයක් වශයෙන් තමයි මම ඉදිරිපත් කරන්නේ ඔයගලන්ට. ඊළඟට පය වටපළලත් අපි හරියට භාගයක්. අපි 14ක් ගත්තොත් 7ක් විතර. 16ක් ගත්ත මිම්ම ගන්න හරියට Tamanට කැමති මිම්ම. අරගෙන දෙකට බෙදාගෙන අපි මේ පහළ ලක්ෂණ මේ පැත්තට ලකුණු කරන්නේ. ලකුණු කරලා අපි මේ ලක්ෂ්‍ය දෙක මෙහෙම සම්බන්ධ කරන්න ඕනේ. දැන් මේක තමයි අපේ අංශය. මේක අපි යන්න ඕනේ ආයි මෙතනට අපේ මේ D ලක්ෂ්‍ය දක්වා මෙතනට මේ යන්න ඕනේ. මේක සම්පූර්ණ අංශය තමයි මේ දැක්වෙන්නේ. මෙතන ඉඳන් මෙතනදී අපි පය වටපළලෙන් භාගයයි. කියන්නේ විලුඹ වටපළල අපි 16ක් ගත්තොත් 8ක් තියෙනවා. එතකොට ඒ වගේම ධනිස වටපළල වල හරි වැඩක් මෙතන තියෙනවා. දැන් මේ අන්දමින් තමයි අපි ඉදිරිපස සකස් කරන්නේ. දැන් පිටුපස සකස් කරන්න අපි මේ පතරම පාවිච්චි කරලා යම් යම් වෙනස් වීම් වර්ගයක් කරනවා. අපි අදගත් පතරම පිටපත් කරගන්නවා. කරුව මේ වගේ ඉන රේඛාව ඊළඟට අපේ අංශය දිගටම අංශය එනවා අපේ. දැන් මේ රේඛාව දිගටම පල්ලෙහාටම ගන්න ඕනේ. ඉකිලි මුස්ව දිගටම අදිනවා අපි. මේක ඇඳගෙන ඉවරලා සම්පූර්ණ පතරම ඇඳ ගන්නවා. අපි උදාහරණයක් වශයෙන් නිකම් ඇඳලා පෙන්නන්නේ ඔයගලන්ට. දැන් අපි කරන්නේ අපේ කරුව අඟල් 14ක් තියෙනවනේ. දැන් අපි ඒක සකස් කරනවා. ඉස්සෙල්ලාම අපි මේ ලක්ෂ්‍යයේ ඉඳලා ඉහළට අඟලක් ලකුණු කරනවා. ලකුණු කරලා අපි ඒක සම්බන්ධ කරන්න ඕනේ මේ ඉනත් එක්ක. නැවත මෙතන ඉඳන් අඟල් 14ක් ලකුණු කරලා මේක එළියට යන්න ඕනේ. මේ ලක්ෂ්‍යය දැන් එළියට එන්න ඕනේ. ඊට පස්සේ ධනිස දක්වා උස ලකුණු කරගෙන තියාගෙන එතන ඉඳන් 3 කාලක් එළියට ගන්නවා. පහළ අපි අඟල් භාගයක් එළියට ගන්නවා. අරගෙන මේ ඉකිලි මුට්ටුව ටිකක් ලොකු කරලා ඇඳ ගන්නවා අපි. මේ වගේ ලොකු කරලා ඇඳ ගන්නවා. දැන් ඉස්සරහට වඩා පිටුපස්ස පොඩ්ඩක් ලොකුයි. දැන් ඉනත් සකස් කරගන්න තියෙනවා අපිට. දැන් ඉන අපි කරන්නේ ඉන 7 බෙදලා එක අඟලයි එකතු කරන්නේ. දැන් ඉස්සරහට වගේ නෙමෙයි. ඒ අඟල එකතු කරලා අපි ඒක ලකුණු කරනවා මේ රේඛාවේ. ලකුණු කරලා මෙතන අඟල 6ක් විතර ලකුණු කරලා මෙන්න මේ හැඩය ගන්නවා. ඊළඟට අපි ඩාට් එකක් දාන්න ඕනේ. ඒක දාන්නේ අර ඉහළට කරපු කරුවේ ඉහළට කරපු ලක්ෂ්‍යයේ ඉඳලා අඟල් 3ක් ලකුණු කරලා අපි එම් කියලා දාමු. අඟලක් ලකුණු කරනවා. ඒක මැද ඉඳලා 3මාරක් දිගට අපි ඩාට් එක සම්බන්ධ කරනවා මේ වගේ. දැන් මේක තමයි අපේ පිටුපස පළුව. දැන් කරුව මෙතන ඉඳන් අපිට 14ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සම්පූර්ණ කරුව 25ක් වුණොත් ඊළඟ කරුව 11ක් වුණොත් මේක අපිට 14ක් තියෙන්න ඕනේ. මේ ඩාට් එක අනිවාර්යයෙන්ම මසන්න ඕනේ. ඊළඟට අපි මේ ධනිස වට පළල ගත්තා. එතන ඉඳන් 3 කාලක් එළියට ගන්න ඕනේ. නැවත පහළ විලුඹ ඉඳලා අඟල් භාගයක් ගන්න ඕනේ. මේ වගේ ඉකිලි මුට්ටු ඇඳ ගන්න ඕනේ. දැන් මහුම් වාසි තියෙනකොට මේ වක්‍ර රේඛාවට අඟල් භාගයක් විතර තියාගන්න. ඉන්නටත් අඟල් භාගයක් විතර තියාගන්න. අංශයට අඟලක් විතර තියන්න. පහළ වාටිට එකමාරක් තියාගන්න. දැන් මේක තමයි පිටුපස කොටස. බෑක් සයිඩ් එක අපේ. ඉතින් සිප් එකක් අල්ලන්න තියෙන ඉස්සරහට ඒක අපි ප්‍රැක්ටිකලි ඔයගලන්ට පෙන්නනවා ඉදිරි පාඩමකදී කොහොමද කලිසමකට සිප් එකක් අල්ලගන්නේ කියලා.